බණ අහන එක ලේසි නෑ. මම ඒක සිද්ධියක් කියන්නම්. අපි බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉඳද්දී බ්‍රාහ්මණයෝ 4 දෙනෙක් 5 දෙනෙක් ආව බණ අහන්න කියලා හිතාගෙන. බ්‍රාහ්මණයෝ කියලා කියන්නේ තරුණ කොල්ලෝ. බ්‍රාහ්මණ පවුලේ මේ කොල්ලෝ 5 දෙනා ඇවිල්ලා බණ අහන්න ඉඳගත්තා ධර්මාසනේ ළඟ. බණ අහන්න ධර්මාසනේ ළඟ ඉඳගත්තා. ඉඳගත්තට පස්සේ ඒක කොල්ලෙක් දැන් බණ අහන ගමන් ඌ එහෙට මෙහෙට පැද්දී ඉන්නවා. බුදුරජාණන් වහන්සේ බණ කියනවා. බුදුරජාණන් වහන්සේ බණ කියද්දී මිනිස්සුන්ට තමන් ඉන්නේ කොතනද කියලා මතක නැහැ. එච්චර සුන්දරයි බුදු කෙනෙක්ගේ දහම් පද. අර කොල්ලා අර බමුණු කොල්ලා පැද්දි ඉන්නවා. ඇඟ එහෙට මෙහෙට පද්ද ඉන්නවා. බණ අහන එක හිතට යන්නේ. බණ අහන එක හිතට යන්නේ. එහෙම මිනිස්සු නැද්ද බණ අහන තැන්වල? බණ අහන එක ලේසි නෑ. සමහර තව කොල්ලෙක් හිටියා ඌ ඇඟිල්ලෙන් පොළොව ඉරියැඳ ඉන්නවා. ඇඟිල්ලෙන් පොළොවේ ඉරියැඳ ඉන්නවා. ඒ මනුස්සයාට හිතට යන්නේ නෑ බණ අහන එක. බණ අහන එක ලේසි නෑ. තව කොල්ලෙක් හිටියා ඌ අහස දිහා බලාගෙන ඉන්නවා. බණ අහන්නේ උඩ බලාගෙන හිටියා. තවත් මිනිස්සෙක් හිටියා. ඒ මිනිස්සයා හිතාගත්ත මං හොද්දට ඉවර වෙනකම් බණ අහනවා කියලා ඇස් දෙක වහගත්තා. විනාඩි 2යි ගියේ බෙල්ල කඩාගෙන නිදි. බණ අහන එක ලේසි නෑ. තව ටිකක් කළා යනකොට බලන්නකො ඔයාලට වෙන දේ. බණ අහන එක ලේසි නෑ. එක ළමයෙක් විතරයි ඇස් අරගෙන කන් යොමු කරගෙන බණ ඇහුවේ. එක්කෙනෙක් විතරයි. එක්කෙනයි. ඔතන අපේ ආනන්ද ස්වාමීන් වහන්සේ හිටියා. ආනන්ද ස්වාමීන් බණ අවසානයේ කිව්වා ස්වාමීනි මේ මක් වෙලාද මේ කුණ්ඩ? බණ කියන එක හිතට යන්නේ නැහනේ. ඔහේ මේ සමහරු බුදි සමහරු පැද්දි ඉන්නවා. සමහරු පොළොවේ ඉරියඳිනවා. එක්කෙනයිනේ හොඳට බණ ඇහුවේ. බුදුරජාණන් වහන්සේ කිව්වා ආනන්ද ඕක සංසාරෙන් ගෙන ආපු එක. ඕක ආනන්ද සංසාරෙන් ගෙන ආපු එක. ඇහුවම ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මොකද්ද සංසාරෙන් ගෙන ආවේ? කිව්වා ආනන්දය ඔය එක මිනිසෙක් පැද්දි හිටියා නේද? ඔය මිනිස්සයා ආත්ම භාව 500ක් වඳුරු යෝනි ඉපදිලා හිටියේ. ආත්ම භාව 500ක් වඳුරෙක් වෙලා මේ දැන් මේ ජීවිතේ බණක් අහන්නේ. සංසාරේ පුරුද්ද ඇවිල්ලා අර සුන්දර අවස්ථාව මගහැරෙනවා. අපේ ජීවිතවල මොනව ඇද්ද? අනිත් කිව්වා පොළොවේ ඉරියැඳ හිටපු කෙනා කිව්වා ආනන්ද ඔය කෙනා අවුරුදු ආත්ම භාව 500ක් පොළොවේ යට ගැඩවිලෙක් වෙලා පස්හාර හිටපු පුරුද්ද කිව්වා අය. පස්හාර හිටපු පුරුද්ද බණ අහන එක ලේසි නැහැ. ඊට පස්සේ කෙනෙක් අහස දිහා බලාගෙන හිටියා. කිව්වා ආනන්ද ආත්ම භාව 500ක් ඔය මිනිස්සයා තරු රටාවලින් නැකත් හදපු මිනිස්සෙක්. ඒ මිනිස්සයාට බණ අහන්න බෑ. ඒකයි අර උඩ බලාන හිටියේ. ආනන්ද එක මිනිස්සෙක් S2 වහගත්ත බණ අහන්නම් කියලා හොඳට නිින්ද ගියා. ඒ මිනිස්සයා සර්පයෝනේ හිටිය ආත්ම භාව ගානක් සර්පෙක් වෙලා. ඒ නිසා නිදිමත. සර්පයන්ගේ ස්වභාවයක් එක. බොහෝ වෙලාවක් නිදා ගන්න එක. එක්කෙනයි හරියට බණ ඇහුවේ. ආන් ඒකයි කිව්වේ සංසාරෙන් ගෙනාපු දේවල් බණ අහනවට අපිට බාධා පමුණවනවා. සමහරට මේ ලංකාවෙම ඉන්නවා ඈත පළාත්වල නිර්මල බණපදයක් අහන්න අවස්ථාවක් නැති අය. සංසාරෙන් ගෙනාපු එක.